මම අලුතෙන් YouTube channel එකක් හැදුවා. ඒකේ මම හිතන් ඉන්නේ ඔයගලන්ට ට්‍රේඩින් ගැන කියා දෙන්න, ඩිස්කස් කරන්න සහ අපි කතා කරමු මොකද්ද මේ කට්ටිය සිග්නල් බයි කරනවා අර මේවා කියලා කියන්නේ. ස්පොට් ට්‍රේඩින්, ෆියුචර් ට්‍රේඩින් කියන්නේ මොකද්ද කියලා අපි බලමු. මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන අපි ප්‍රොෆිට්ස් කොහොමද කියලා, ඇක්ටිව් ට්‍රේඩ්ස්, පොසිෂන්ස් මේ පැත්තට ගියොත් බලමු අද දවසේ කොහොමද කියා වෙන්නේ කියලා වැඩේ. තවත් පලට තියෙනවා පොසිෂන් 18ක් ඕපන් මෙතන පොසිෂන්ස් 5ක් ඕපන්. ඇත්තටම මෙහෙම ට්‍රේඩ් කරන්න කියලා මම ඔයගොල්ලන්ට කොයි දෙයක්වත් කියන්නේ නැහැ. අපි ඉගෙන ගන්න බලමු. ඉතින් අපි කතා කරොත් මොකද්ද මේ ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් කියන්නේ කියලා ඔයගොල්ලෝ ඇත්තටම දැනටමත් දන්නවා ඇති. මොකද මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ එන්නේ ඔයගොල්ලෝ කොහේ හරි මේක ගැන දැකලා සහ හොයන ඉඳා කොහෙද පටන් ගන්නෙ. මේ මගේ පළවෙනි YouTube channel එක ගොඩක් අඩුපාඩු ඇති. ඉතින් ඒක හින්දා මට පොඩි chance එකක් දෙන්න. පළවෙනි වීඩියෝ එකේදී අනවශ්‍ය දේවල් කතා කරයි. ඉතින් මොකද කියන්න තියෙන්නේ, අඩුපාඩු කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි පටන් ගමු. එහෙනම් වෙල්කම් ටු මයි YouTube channel. තාම channel එකට එහෙම ලොකුවට කියලා නමක් නැහැ. ඇත්තටම මට මේකෙන් කියා දෙන්න උනේ මේ channel එක හරහා ඕගොල්ලෝ ඇත්තටම සිග්නල්ස් බයි කරන්න එපා කියන එක. මොකද ඇයි ඕගොල්ලෝ සිග්නල්ස් බයි කරන්නේ කාගේ හරි? ඒ කියන්නේ එයා ඇයි කෙනෙක් සිග්නල්ස් විකුණන්නේ? එයා ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් නම් නේද? කවුරු හරි ප්‍රොෆිටබල් නම් ඇත්තටම මේ මහන්සි වෙන්නේ. තේරෙන්නේ නැද්ද මේ channel එකම ස්ක්‍රීන්ෂොට් ටයිප් එකම පැටර්න් එක කියලා? හරි. අපි ඒක පැත්තකට දාමු. අපි කතා කරමු මම මේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න හිතපු විදිය. හරිද? මම මෙතනින් වීක්ලි chart එක දාලා පෙන්නුවොත් ඕගලන්ට බලා ගන්න පුළුවන් අපි මේ අප්‍රේල් මාසේ ඉඳන් අගෝස්තු මාසෙ වෙනකන් ලොකු ඩවුන් ට්‍රෙන්ඩ් එක ගිහිලා වීක්ලි chart එකේ. ඒ කියන්නේ හැම සතියකම මෙහෙම වැඩිලා ආයෙ පොඩි අප් එකක් ගිහින් නේද? සති කිහිපයක අපි බලමු සති කීයක් වගේද කියලා. දවස් 90ක් වගේ අප් වෙලා. හරි. ඒත් ආයි ඊටත් වඩා වැළලා තියෙන්නේ. එහෙනම් අපි බලමු දැන් මොකද මොකද්ද මේ ට්‍රේඩ් එක එන්ටර් වෙන්න හිතපු විදිහ කියලා. ඇත්තටම අපි ට්‍රේඩින් වල වැදගත් වෙන්නේ අපි හිතන විදිහනේ. end of the day අපි හිතලා ඒක එක්සිකියුට් කරලා අපි කොතනද ටේක් ප්‍රොෆිට් කරන්නේ, ඒ හැමදේම තාමත් වැදගත්. ඒ හැමදේම එකට එකක් ඕන වෙනවා. ඕගොල්ලෝ කොච්චර හොඳ එන්ට්‍රි පොයින්ට් එකකදී එන්ටර් වුණත් වැඩක් නැහැ. ඕගොල්ලෝ එක්සිට් එකට ගන්න නැත්තම්. හරි. එහෙනම් ට්‍රේඩින් වල පාර්ට්ස් දෙකක් තියෙනවා. මොකද්ද? එකක් තමයි TA. ඒ කියන්නේ ටෙක්නිෂියල් ඇනලයිසිස්. ඒ කියන්නේ මේ චාටින් සම්බන්ධ දේවල්. ඕගොල්ලෝ ඉරි අඳිනවා, හෙට අඳිනවා, මෙහෙට අඳිනවා. එක එක සෙල් හදානවා නේද? ඒකට තමයි කියන්නේ ටෙක්නිෂියන් ඇනලයිසිස්. ටෙක්නිෂියන් ඇනලයිසිස් විතරක් ට්‍රේඩින් වලදී ඇති නෑ. ෆන්ඩමෙන්ටල් ඇනලයිසිස් කියලා දෙයක් තියෙනවා. මොකද්ද ෆන්ඩමෙන්ටල් කියන්නේ? ඒ කියන්නේ ෆන්ඩමෙන්ටලි ඒ කියන්නේ මේ ටෝකන් එකක් අපි ගමු. ක්‍රිප්ටෝ කරන්සි එක මොකක් හරි බිට්කොයින්. ඒකේ මාකට් කැප් එක, FDV එක, වොලියුම් එක, අපේ හෝල්ඩර්ස් ඒ කියන්නේ කී දෙනා මේක ඔන් චේන් ඒ කියන්නේ චේන් එකේ මේ හෝල්ඩර්ස්ලා කොච්චරක් විතර ඉන්නවද? ඒ කියන්නේ කී දෙනෙක් මේ කොයින් එක බයි කරලා ඉන්නවද? ඒ වගේ තොරතුරු ගොඩක් ඕන මේකට කන්සිඩර් කරන්න. තව කවුද මේකට ඉන්වෙස්ටර්ස්ලා කවුද මේක පිටිපස්සේ ඉන්නේ? මේ හැමදේම ෆන්ඩමෙන්ටල් ඇනලයිසිස් එකට ඇතුළත්. හරිද? අපි ඒව එකින් එක විස්තරාත්මකව ඊළඟ channel වීඩියෝස් වලදී කතා කරමු. දැනට අපි බලමු මොකද්ද මම මේ ට්‍රේඩ් එක ඕපන් කරන්න වැදගත්ම දේ මොකද්ද? ඒ කියන්නේ මම ගොඩක්ම කන්සිඩර් කරේ මොකද්ද? හරි. මම එක දවසක් ඒ කියන්නේ මේ ළඟදී දවසක එකපාරට ඒ කියන්නේ මේ මම තාම 30 මිනිත් මේ මොකද්ද එකපාරට ලොකු සඩන් හයිප් එකක් දෙක ඒ කියන්නේ එක කැන්ඩල් එක
100ට මෙතන තියෙනවා මේ 100ට 100ක් ආසන්නව අප් වෙලා විනාඩි 30කින්. ඒ කියන්නේ ඊට පස්සේ මම හිතුවා එහෙනම් බලමු මේක කොහොමද මේ chart එක වැඩ කරලා තියෙන්නේ කියලා. හරි. ලොකු කොහොම කරත් ඩවුන් වෙනවා. කොහොම කරත් ඩවුන් වෙනවා. එහෙනම් මේක මොකක් හරි ෆේක් පම්ප් එකක් කියලා මං හිතුවා. ඒ කියන්නේ කවුරු හරි එක්සිට් වෙන්න එහෙම නැත්තම් ෆන්ඩමෙන්ටල් ඇනාලිසිස් අපිට වැදගත් වෙන්නේ මෙතනදී. ඒ කියන්නේ ඉන්වෙස්ටර් කෙනෙක් ටෝකන් ප්‍රීසෙල් එකේදී බයි කරනවා. ඊට පස්සේ එයාට එක්සිට් වෙන්න ඕනේ අවශ්‍යතාවයක් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවක මේ වගේ ෆේක් පම්ප් එකක් හදලා ෆේක් හයිප් එකක් හදලා ඒගොල්ලෝ මේ වගේ වෙලාවල් යූස් කරන එක්සිට් වෙන්න. මම ඒ වගේ පැටර්න් එක ඩිටෙක්ට් කරා මෙතනදී මං හිතුවා එහෙනම් අනිවාර්යෙන් මේ අප්පිච් එකත් කොයි වෙලේක හරි පල්ලට එනවා මෙන්න මෙතෙන්ට. ඇයි මේ හරිය නේද ඔයගලන්ට තේරෙන විදිය ට්‍රෙන්ඩ් සාමාන්‍යයෙන් ඇවරේජ් යන්නේ මෙන්න මේ ඒරියාස්නේ. නේ කොච්චර කරත් මේ රේන්ජ් එකේ තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මම හිතුවා හරි දවසට සාමාන්‍ය 100ක් අප් වෙනවා කියන්නේ ඒක ටිකක් එච්චර පොසිබල් තමයි මං කියන්නේ. සාමාන්‍ය විදිහට කිව්වොත් ඒ කියන්නේ ඒක නිකන් ඉනෝගනික් දෙයක්නේ. හරි. ඒක හින්දා මම එන්ටර් වුණා මෙන්න මේ ට්‍රේඩ් එක. මම ටිකක් බලන් හිටිය වැටෙනකම්. හරි. මේ හරියට එතෙන්ට වෙලා මේ හරියට එක්සිට් වුණා. ඉතින් මම බලන් හිටියා මේ ට්‍රේඩ් එක දාලා මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයගලන්ට තේරෙනවා ඒ වගේ අපි හිතන විදිහ ඇත්තටම වැදගත්. නේද? නැද්ද? හරි. ඉතින් අන්න ඒ වගේ වෙලාවක තමයි ටෙක්නීෂියල් ඇනලිසිස් හදගත්තේ මේ වගේ චාටින් එකක් හදලා ඔයගොල්ලන්ට ඉදිරි ඇඳලා බලන්න මොකද වෙන්නේ කියලා. මේ හැමදේම කතා කරමු. තව ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්න ඔයගොල්ලොත් එක්ක. සාමාන්‍යයෙන් අපි මේ හැම ට්‍රේඩ් එකක්ම දාන්න ඕනේ වෙච්ච දේවල්. ඇයි මම මේ දවස්වල ෂෝට් කරන්නේ? ඒ හැමදේම අපි කතා කරමු. හරි. Thank you for watching my video. ඩිස්ක්‍රිප්ෂන් එකේ ටෙලිග්‍රෑම් ලින්ක් එක දාන්නම්. ඒකේ අපි තව ඩිස්කෂන් කරමු. මම කොයිලේටවත් සිග්නල්ස් දෙන්න අවශ්‍යතාවයක් නෑ. මට මම හොඳට ප්‍රොෆිටබල් කරන ට්‍රේඩර් කෙනෙක්. අපි මට ඇත්තටම ඔයගොල්ලන්ට දෙන්න ඕනේ ඔයගොල්ලන්ගේ හිතන විදිය වෙනස් කරන්න. තනියම හිතන්න. තනියම ට්‍රේඩ් එකක් එක්සිකියුට් කරන්න. තනියම ට්‍රේඩින් එක්සිට් වෙන්න. ඇත්තටම ඔය සිග්නල්ස් දෙන අය ඒත් ඒගොල්ලෝ කොහෙන් හරි channel එකකින් ගන්නවා. අන්තිමට හැමෝම එක පිට ලොස් වෙනවා. කවුරුත් දන්නේ නැහැ මම මේ ට්‍රේඩ් එක ඕපන් කරන්නේ මේ ට්‍රේඩ් එක හරියද? ඒ හැමදේම වැලිඩේට් කරගන්න ආකාරය අපි ඉස්සරහට channel වීඩියෝස් වලදී කතා කරමු. ඩිස්ක්‍රිප්ෂන් එකේ ටෙලිග්‍රෑම් ලින්ක් එක දාන්න ජොයින් වෙන්න. ඒ ගෲප් එකට ජොයින් වෙලා මාත් එක්ක chat කරන්න. හැමදේම ෆ්‍රී. මම පුළුවන් වෙලාවට රිප්ලයි කරනවා. ස්පෑම් කරන්න එපා chat එක කරුණාකරලා. ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම කොහොමද කතා කරන විදිහ මොනවද මගේ හදාගන්න ඕනේ ඔයගොල්ලන්ට. මම කතා කරන වේගෙ වැඩිද? මම කතා කරන වචන ඔයගොල්ලන්ට තේරෙන්නේ නැද්ද? සහ ඉම්ප්‍රූව් කරන්න ඕනේ විදිහස් කියන්න. තව පැහැදිලි කරන්න ඕනේ. තව වීඩියෝ එක වෙලාව අඩු කරන්න ඕනේ. වෙලාව වැඩි කරන්න ඕනේද? කියන්න. හරි. thank you එහෙනම්.